මේ බොඩ් මාස් ගානක් හදන්නේ කොහොමද කියලා. දැන් මේ ගානට අනුව නම් බොඩ් මාස් රූල් එකේ භාවිතා වෙලා තියෙන්නේ බෙදීම, ගුණ කිරීම, එකතු කිරීම, අඩු කිරීම කියන සුළු කිරීම හතර විතරයි. මේ සංඛ්‍යා ජාලේ පුරාවටම භාවිතා වෙලා තියෙන්නේ. එතකොට අපිට දැන් හොයන්න කියලා තියෙන්නේ මේ සංඛ්‍යා ජාලේ A B C D E F G H කියන අගයන් මොනවද කියලා. මේ අගයන් සම්පූර්ණ කරගන්න ඕනේ අපි 0 1 2 3 4 5 6 7 8 9 කියන සංඛ්‍යා භාවිතා කරලා විතරයි. එතකොට ඔයාලට පේනවා මේකේ මේ සංඛ්‍යා ජාලය තුල හරහට හා පහලට සමීකරණ තමයි සුළු කරගන්න තියෙන්නේ. දැන් ඔයාලට පේනවා මෙතන h වල අගය හොයන්න නම් අපිට b වල අගයත් ඕනේ e වල අගයත් ඕනේ. අපි g වල අගය හොයනවා නම් අපිට අනිවාර්යෙන් c වල අගයත් හොයාගෙන ඉන්න ඕනේ. දැන් මෙතන a වල අගය හොයනවා නම් අපිට හොයාගන්න කියන්නේ මේ සමීකරණය සුළු කරගන්න විතරයි තියෙන්නේ. තව වෙනම අගයක් හොයාගන්න නැහැ. එතකොට අපිට මේ ගානට අනුව අපිට a වල අගය තමයි ඉක්මනට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. එතකොට අපි ඉස්සෙල්ලාම a වල අගය අරගෙන ඉමු. a හැදිලා තියෙන්නේ a ගුණ වෙලා තියෙනවා 3න්. ඊට පස්සේ ඒ එන සංඛ්‍යාව තමයි බෙදලා තියෙන්නේ 9න්. ඊට පස්සේ සමාන වෙනවා 2ට. එතකොට අපි මේ සමීකරණේ විසඳගත්තාම අපිට පුළුවන් ඒ වලගේ ගන්න. ඉස්සෙල්ලාම බොඩ් මාස් රූල් එකට අනුව දැන් මෙතන භාවිත වෙලා තියෙන්නේ ගුණ කිරීම සහ බෙදීම. මේකේ වමේ ඉඳන් දකුණට අපි සුළු කරගෙන යන්න ඕනේ. ඉස්සෙල්ලාම ගුණ කරලා ඊට පස්සේ බෙදීම සුළු කරගන්න ඕනේ. අපි බලමු දැන්. එතකොට 3a 3න් ගුණ වුණාම 3a ඒක බෙදලා තියෙනවා 9න්. ඊට පස්සේ තමයි සමාන වෙලා තියෙන්නේ 2ට. අපි දැන් මේ 3a තනි කරගමු. 3a තනි කරගන්නකොට 3a සමාන වෙනවා. එතකොට මේ 9 එහා පැත්තට යනවා. 9න් බෙදලානේ තියෙන්නේ. එතකොට 2 ගුණ වෙන්න ඕනේ 9න්. 9න් ඊට පස්සේ අපි මේක සුළු කරගමු. ඒ කියන්නේ 3a කියන්නේ 2 9න් ගුණ වුණාම 18යි. ඊට පස්සේ මේ a වලගේ හොයාගන්න අපිට පුළුවන් මේ දෙපැත්තම 3ෙන් බෙදන්න. එතකොට a කීයද? a සමානයි 6යි. අපි දැන් a වලගේ හොයාගෙන ඉවරයි. අපි දැන් a අගය මෙතන දාගමු. අපේ ගාන හදාගෙන යන්න පහසුවට අපි a කියන්නේ 6 කියලා මෙතන දාගමු. එතකොට මෙතනටත් ඇවිල්ලා අපි a කියන්නේ 6 කියලා සටහනක් දාගෙන ඉමු. ඊට පස්සේ අපි බලමු දැන් අපිට a වලගේ හොයාගත්ත කියලා කියන්නේ අපිට b වලගේ හොයන්නත් ලේසි. ඊට පස්සේ මේ සමීකරණය විසඳගත්තා කියන්නේ අපිට b වලගේ එනවා. අපි දැන් b වලගේ හොයමු. b සමානයි 8න් 2ක් අඩු වෙලා තියෙනවා. 8 අඩු කිරීම 2 ගුණ වෙලා තියෙනවා ඒ සංඛ්‍යාව a කියන්නේ 6න්. ඊට පස්සේ එකතු කරගන්න 8. එතකොට කීයද? b වලගේ. අපි දැන් මෙමු b කොහොමද කීයද එන්නේ කියලා. දැන් මේ ගානේ දැන් වලට පේනවා b සමානයි 8 අඩු කිරීම 2 ගුණ කිරීම 6 එකතු කිරීම 8 සමානයි b කියලා තියෙන්නේ. මේකෙදි ඉස්සෙල්ලාම ඔයාලා මේ ගානට අනුව නම් ගුණ කිරීම සුළු කරගෙන ඉන්න ඕනේ. ඉස්සෙල්ලාම එකතු කිරීම අඩු කිරීම නෙමෙයි සුළු කරන්න යන්නේ. ඉස්සෙල්ලාම මෙතන 2 ගුණ කිරීමයි කියන ගුණ කිරීම සුළු කරගෙන ඉන්න. එතකොට 8න් අඩු කරන්න දෙවරක් 6 කීයද 12යි. ඒකට තමයි ඊට පස්සේ එකතු කරන්නේ 8ක්. එතකොට අපිට b වලගේ එනවා. දැන් ඔයාලා ඊළඟට 8න් අඩු කරන්න 12ක්. එතකොට කීයද? ඍණ 4යි. ඒ ඍණ 4ට එකතු කරන්න 8ක්. ඍණ 4ට 8ක් එකතු කරපුවාම අපිට b වලගේ කීය දෙන්නේ 4යි. එතකොට අපි b වලගේත් හොයාගෙන ඉවරයි. b කියලා ආවේ 4. අපි ඒකත් මේ සංඛ්‍යා ජාලේ උඩින් දාගමු b වල නගින්ම හදාගෙන යන්න පහසුවට b සමාන 1 දාගේ 4. ඊට පස්සේ මෙතන b සමාන 4 කියලා දාගමු. ඊට පස්සේ බලන්න අපිට ඊළඟට හොයාගන්න ලේසිම මොකක්ද කියලා. අපිට c වලගේ හොයාගන්න ලේසි. 2 ගුණ කිරීම 4 අඩු කිරීම 3 අඩු කිරීම c සමානයි 2 කියලා මෙතන තියෙන්නේ. අපි දැන් c වලගේ හොයන්නේ. එතකොට c සමාන වෙයි 2 ගුණ වෙලා තියෙනවා 4න්. ඊට පස්සේ ඒකෙන් අඩු වෙලා තියෙනවා 3. ඊට පස්සේ ඒකෙන් c අඩු වුණාම තමයි සමාන වෙලා තියෙන්නේ 2ට.
අපි මේ සමීකරණය සුළු කරගමු. ඉස්සෙල්ලාම මෙතන බොඩ්මාස් රූල් එකට අනුව ගුණ කිරීම තමයි සුළු කරගන්නේ. එතකොට දෙවරක් 4 8යි. ඒ 8න් අඩු වෙලා තියෙනවා 3ක්. ඊට පස්සේ ආයෙ c අඩු වෙලා තමයි සමානයි 2 වෙලා තියෙන්නේ. එතකොට අපි සුළු කරගමු. 8න් 3ක් අඩු වුනහම කීයද? 5යි. 5න් අඩු කරගන්න ඕන c. එතකොට තමයි 2ක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට 5න් කීයක් අඩු වුනහමද c එන්නේ? 5න් 3ක් අඩු වුනහම ඒ කියන්නේ c සමානයි 3යි. අපි දැන් c වලගයත් හොයාගෙන ඉවරයි. c සමානයි 3යි. අපි මෙතන සටහනක් දාගමු. c සමානයි 3 කියලා. මෙතනත් අපි හදාගෙන යන පහසුවට දාගමු. c සමානයි 3 කියලා. දැන් ඔයාලා බලන්න ඊළඟට අපිට හොයන්න ලේසි. මොකක්ද කියලා. අපිට දැන් ඊළඟට d වලගය හොයාගන්නත් පුළුවන්. අපි d වලගය හොයාගෙන ඉමු. d හැදිලා තියෙන්නේ d සමානයි 2ට එකතු වෙලා තියෙනවා 4ක්. ඊට පස්සේ ඒ සංඛ්‍යාව ගුණ වෙලා තියෙනවා d වලින්. ඊට පස්සේ තමයි 6 ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක සුළු කරගමු. අපි ඉස්සෙල්ලාම මෙතන ගුණ කිරීම සුළු කරලා තමයි අනිත් ඒවාට යන්නේ. ඊට පස්සේ 2 එකතු කිරීම 4යි d. 4යි d. ඒ d 4ෙන් ගුණ වුණාම 4යි d. ඊට පස්සේ එක සමාන වෙලා තියෙනවා 6ට. අපි මේක සුළු කරගන්නකොට මේ දෙක එහා පැත්තට අරන් 4යි d තනි කරලා එතකොට 4යි d සමාන වෙලා තියෙනවා 6 අඩු කිරීම 2ට. 6 අඩු කිරීම 2. ඒ කියන්නේ 4යි d කියන්නේ 4යි. 4යි d සමානයි 4යි. එතකොට අපිට මේ දෙකම 4ෙන් දෙපැත්තම 4ෙන් බෙදුවාම d වලට අග එනවා d සමානයි 1ක් කියලා. එතකොට අපි d වල අගයත් හොයාගෙන ඉවරයි. අපි මෙතනින් දාගමු d සමානයි 1 කියලා. අපි උඩ වගුවෙත් දාගමු අපේ පහසුවට d සමානයි 1යි කියලා. මෙතනින්. හරි. අපි දැන් අගයන් 4ක්ම හොයාගෙන තියෙන්නේ a b c d කියලා. ඊළඟට අපි f වල අගය හොයමු. මොකද e වල අගය හොයනවට h වල අගය හොයනවට අපිට f වල අගය හොයාගන්න ලේසි. f වල අගය හොයාගෙන ඉමු. f කොහොමද හැදිලා තියෙන්නේ? f සමානයි 8 ගුණ වෙලා තියෙනවා 2කින්. 8 ගුණ කිරීම 2. ඒකෙන් අඩු වෙලා තියෙනවා 7ක්. ඊට පස්සේ තමයි f ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් මේ f වල අගය හොයමු. ඉස්සෙල්ලාම මෙතන 8 ගුණ කිරීම 2 සුළු කරගෙන ඉන්න ඕන. 8 ගුණ කිරීම 2 කියන්නේ 16යි. මේ 16න් අඩු වෙලා තියෙනවා 7ක්. එතකොට තමයි f වල අගය එන්නේ. ඒ කියන්නේ f කීයද? f සමානයි 16න් 7ක් අඩු වුනහම 9යි. f සමාන වෙලා තියෙන්නේ 9ට. අපි f වල අගයත් මෙතනින් දාගමු. f සමානයි. එතකොට කීයද? අපිට ආවේ 9. මෙතනත් අපි හදාගැනීම පහසුවට දාගන්නවා f කියන්නේ 9 කියලා. ඊළඟට බලන්න ඊළඟට අපිට d වල අගයත් හොයාගත්ත නිසා e වල අගය හොයන්න ලේසි. අපි e වල අගය ගමු. e හැදිලා තියෙන්නේ e සමානයි 7 ගුණ වෙලා තියෙනවා d වලින්. ඊට පස්සේ ඒකෙන් අඩු වෙලා තියෙනවා 9ක්. ආය අඩු වෙලා තියෙනවා 2ක්. ඊට පස්සේ සමාන වෙලා තියෙන්නේ e වලට. දැන් මේක සුළු කරගමු. අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ ගුණ කිරීම සුළු කරන් ඉන්න ඕනේ. ගුණ කිරීම තමයි 7යි d එතකොට. 7යි d. 7 ගුණ කිරීම d කියන්නේ. ඊට ඒකෙන් අඩු කරන්න 9ක්. ඊට පස්සේ ආය ඒකෙන් අඩු කරන්න 2ක්. ඊට පස්සේ සමාන වෙලා තියෙනවා e වලට. දැන් අපි මේක සුළු කරගමු. 7 වෙනුවට d වල අගය ගත්තා අපි 1යි කියලා. එතකොට සමානයි 7 ගුණ කිරීම 1 කියලා කියන්නේ 7 ගුණ වෙනවා 1කින් 7 ගුණ වෙනවා 1කින් ඒකෙන් අඩු වෙලා 9ක් ආය අඩු වෙලා 2ක් e වලට සමාන වෙලා තියෙන්නේ. ඊට පස්සේ 7 අඩු කිරීම 9 කියන්නේ කීයද? 7 අඩු වෙනවා 9ක්. ඊට පස්සේ ආය එකෙන් අඩු වෙනවා 2ක්. ඊට පස්සේ සමාන වෙලා තියෙන්නේ 8. 7න් 9ක් අඩු වුනහම කීයද? ඍණ 2යි. මේ ඍණ 2කින් ආය අඩු වෙලා තියෙනවා 2ක්. එතකොට තමයි සමාන වෙන්නේ ඊට.
එතකොට E වලාගේ කීයද? ඍණ 2කින් අඩු වුණාම ඍණ 2ක් E කියන්නේ 0යි. දැන් අපි E වලාගේත් හොයාගත්තා. E කියන්නේ කීයද? 0යි. E සමානයි 0 කියලා මෙතනක් දාගමු. E සමානයි 0යි. ඊළඟට අපිට තව හොයන්න ඉතිරි වෙලා තියෙන්නේ G හා H වලාගයන්. දැන් අපි B E කියන දෙකේ මාගයන් මේ පැත්තේ හොයාගත්ත නිසා අපි H වලාගේ දැන් හොයාගෙන ඉමු. H කොහොමද හැදිලා තියෙන්නේ? H සමාන වෙලා තියෙනවා B කියලා කියන්නේ 4. 4 ගුණ වෙලා තියෙනවා 2කින්. ඊට පස්සේ ඒකෙන් අඩු වෙලා තියෙනවා බිඳුවක්. ඊට පස්සේ තමයි සමාන වෙලා තියෙන්නේ H වලට. ඒ කියන්නේ අපි ඉස්සලාම ගුණ කරගන්න ඕනේ 4 ගුණ කිරීම 2 කියන්නේ 8. 8ෙන් අඩු වෙනවා බිඳුවක්. එතකොට තමයි සමාන වෙන්නේ H ට. එතකොට H කියලා කියන්නේ 8. H සමානයි 8යි. අපි ඒකත් මෙතන සටහනක් දාගමු. H කියන්නේ 8. දැන් අපිට අවසානෙටම හොයන්න තියෙන්නේ G වලාගය. G වලාගය හොයන්න දැන් අපිට පුළුවන් මේ සමීකරණය සුළු කරගෙන ඉන්න. නැත්තම් මේ අතරත් පුළුවන්. අපි මෙතනින් H සමාන 8 කියලා දාගෙන ඉමු. H සමානයි 8 ආවේ අපිට. දැන් අපි හොයමු G වලාගය. G වලාගය හොයන්න 8 අඩු කිරීම 3. C කියන්නේ 3නේ. 3 ගුණ කිරීම 2 සමානයි G කියලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට 8ෙන් අඩු වෙන්නේ 3 ගුණ කිරීම 2 කියන්නේ 6යි. 6 දා ගන්නවා. 8ෙන් 6ක් අඩු වුණාම තමයි G වලාගේ එන්නේ. එතකොට G සමානයි 8ෙන් 6ක් අඩු වුණාම G සමානයි 2යි. එතකොට අපි මේ සංඛ්‍යා ජාලේ ඔක්කොම සංඛ්‍යා ටික දැන් අගයන් ටික හොයාගෙන ඉවරයි. G ට ආවේ අපිට 2. මේ විදිහට තමයි බොඩ්මාස් රූල් එකට අනුව අපි මේ වගේ ගණක් සුළු කරගන්නේ. මේ ගණන් මෑත කාලීන තිබ්බ තරඟ විභාග ගොඩක් ඒ වගේ ආවා. IRD එකෙත් ආවා, MSO එකෙත් ආවා. ඉස්සරහට තියෙන තරඟ විභාග වලටත් මේ වගේ ගණන් එන්න ඉඩ තියෙනවා. අපි මෙතන දාගමු. අපිට G ආවේ 2.